වෙල්කම් ටු මයි channel රානු Xbox. අද මම මේකෙන් කතා කරන්නේ ඔයාගේ හෝම් පේජ් එක ලස්සන කරගන්නේ කොහොමද කියලා. අපි යම් වීඩියෝ එකට. අපි දැන් Google එකට ඇවිල්ලා ඉන්නේ. Google එකේ සර්ච් කරන්න Windwalk කියලා. උන් දැන් උඩම තියෙන link එක එබුවා. ඊට පස්සේ මෙතන තියෙනවා download කියලා. ඒක download කරගන්න. link එක download වෙලා ඉවරයි. දැන් යනවා ෆයිල් එකට. ෆයිල් එක උඩ right click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන run as administrator කියන එකට යන්න. දැන් ඕකේ දෙන්න. ඊට පස්සේ ආයෙත් ඕකේ දෙනවා. next යනවා. next install යනවා. පොඩ්ඩක් වෙලා ඉන්නවා මේක install වෙනකන්. විනාඩි 5ක් නෑ විනාඩි 5ක් නෑ යන්නේ විනාඩි 2කින් විතර වෙයි වැඩි. තාම ගියේ නෑ යාළුවනේ. බලන්න තව චූට්ටක් වෙලා ඉමු. ඔන්න යාළුවනේ දැන් ඉවර වෙගෙන ඉන්නේ. ඔන්න යාළුවනේ දැන් ඉවර වෙලා මෙතන finish කියන එක දෙනවා. උන් දැන් මෙතන තියෙනවා Windows 11 taskbar styler කියලා. මෙතන details යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා install කියලා. ඒක ඔබලා ඊට පස්සේ effect එකෙන් අපි install දෙනවා. දැන් install වෙන ගමන් තියෙන යාළුවනේ චූට්ටක් ඉන්න ඕන. ඔන්න යාළුවනේ install වුණා. මෙතන තියෙනවා settings කියලා එකක්. ඒකට ගිහිල්ලා theme කියන එක no කියලානේ වැටලා තියෙන්නේ. ඒක යනවා. ඒක යන්න window කියන එකට යන්න ඕන. window glass. ඒකට ගිහිල්ලා save change. ඊට පස්සේ මේ වැටෙනවා ලස්සනට බලන්න යාළුවනේ. taskbar එක හරි. ඊට පස්සේ අපි දැන් back යනවා මෙතනින්. back ගිහිල්ලා අපි දැන් මෙතන තියෙන Windows 11 start menu style. ඒකේ details යනවා. එතන install දෙන්න ඕන. ඕකේ කරන්න. චූට්ටක් වෙලා ඉන්න වෙනවා. උන් දැන් install වෙලා තියෙන්නේ. මේකෙත් එයාගේම settings වලට යනවා. ගිහිල්ලා මෙතන theme එකක් නෝන්. මෙතනක් දානවා Windows Glass. ඕ වැකදුනා යාළුවනේ යට එක. හරි යාළුවනේ. save change යනවා. ඊට පස්සේ දැන් Windows යනවා. බලන්න ලස්සන. මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් මට සබ් එකක් දාලා ලයික් එකක් දාන්න. thank you ඕගොල්ලෝ හැමෝටම.